හැමෝම ආදරේ පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම යන්නේ patch work saree එකක් හදන්න. ඒ කියන්නේ මමම මගේ patch work saree එක design කරගන්න. ඔයාලටත් ගෙදර zigzag machine එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඔයාලගේ අතින්ම ඔයාලට කැමති මොස්තර එක saree එකක් හදාගන්න. ඔයාලට හිතනවා ලොකු design කරන්න ඔයාලට බෑ කියලා නැත්නම් වෙලාවක් නැහැ කියලා අපිට පුළුවන් ඉතින් පුංචි මොස්තරයක් දාලා මේ patch work එක කරගන්න. මොකද ඉතින් ඒක අපේ අතින්ම කරන නිසා අපිට යන වියදම ගොඩක් අඩුයි. මොකද සාමාන්‍යයෙන් මේකට ඕනේ ලේස් කොටන. ඔයාලා ඔසරියක් අඳිනවා නම් සාරියක් අඳිනවා නම් ඕනනේ මීටර් 5මාරක් විතරනේ. මේ ලේස් කොටන මීටරයක් වෙන්නේ 350ක්. එතකොට ඉතින් සාමාන්‍යයෙන් අපිට සාරියකට ඕන වෙන්නේ මීටර් 5මාරයි. එතකොට ඉතින් අපිට යන වියදම ගොඩක් අඩුයි. ඒ වගේම මේ zigzag machine එකක් තියෙනවා ඕන කෙනෙක් මේක කරගන්න පුළුවන්. අනික එතනදී අර යන low cost එකටත් වඩා ඒක අපේ අතින්ම කරලා අඳිනකොට එතන 아무තු හැඟීමක් තියෙනනේ මේක කළේ මම කියලා. ඔන්න ඉතින් මම සාරියකට ගත්තේ මෙන්න මේ රතු පාට රෙද්දෙන් මීටර් 5මාරක්. මේක ලේස් කොටන රෙද්දක්. ඒ වගේම මම මේක ගත්තේ හොදලා. සාමාන්‍යයෙන් පැච් එකක් කරන්න කලින් අනිවාර්යෙන් රෙද්ද හොදලා පාට යනවාද කියලා බලා ගන්න. ඒ වගේම ජැකට් එකටයි මගේ ඩිසයින් එකටයි මෙන්න මේ කහ පාට හුරු රෙද්දෙන් මීටර් 1මාරක් මම ගත්තා. ඒ වගේම පේපර් ස්ටිෆ්. කඩවල වල ස්ටිෆ් එක වර්ග තියෙනවා. අපිට මේ ඩිසයින් එක කරගන්න ඕන වෙන්නේ පේපර් ස්ටිෆ් එකක්. මෙතන නම් මම කලින් ගත්ත ගොඩක් තියෙනවා. ඔයාලා ඔයාලට ඕන ප්‍රමාණයෙන් ගන්න. ඒ වගේම ඩිසයින් එක කරගන්න ඕන පාට නූල්. ඒ වගේම ඩිසයින් එක අලව ගන්න ගම් එකක්. බයින්ඩර් හරි කෙම්ෆික්ස් ගම් එකක් හරි ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම කතුරක්. ඒ වගේම ඩිසයින් එක ඇඳ ගන්න මම ගත්තේ මෙන්න මේ විදිහේ පරණ කැලෙන්ඩර් කොලයක්. ඔයාලට ඕන නම් print out එකක් ගන්නත් පුළුවන් ඩිසයින් එකට. මම නම් කරන simple ඩිසයින් එකක්. ඒක දැන් ඉතින් මම මෙන්න මේ විදිහට මගේ කැලෙන්ඩර් කොලේ ඇඳ ගන්නවා. ඊට පස්සේ මම මේ කරන්න යන්නේ paper stiff එක රෙද්දට අලව ගන්න. මේ paper stiff එකේ දෙපැත්තක් තියෙනවා. එක පැත්තක් දිලිසෙන සුළුයි. ඒ කියන්නේ ඒ පැත්තේ තමයි ගම් එක තියෙන්නේ. අපි ගම් එක තියෙන පැත්ත තමයි අපේ රෙද්දට තියලා හොඳට අයන් කරලා අලව ගන්න ඕනේ. මම මෙන්න මේ විදිහට ගම් එක තියෙන පැත්ත උඩ පැත්තට එන්න තමයි මේ ස්ටිෆ් එක තියාගන්නේ. ඊට පස්සේ ඒ ස්ටිෆ් එක උඩින් මම ඩිසයින් එක කපා ගන්න රෙද්ද මේ විදිහට එලාගෙන ස්ටිෆ් එක හොඳට රෙද්දට ඇලවෙනකන් අයන් කරන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මගේ ස්ටිෆ් එක හොඳට රෙද්දට ඇලවිලා තියෙන හැටි. දැන් මම මේ රෙද්දේ ස්ටිෆ් එක තියෙන පැත්තෙන් කාබන් කොලයක් තියාගෙන මම ඇඳගත්ත ඩිසයින් එක රෙද්දට කොපි කර ගන්නවා. මම කරන්නේ හරිම සිම්පල් ඩිසයින් එකක්. මම මේක හදන්නේ සාරියක් අඳින්න. ඒ නිසා සාරියේ ඉස්සරහා පොටට එන විදිහේ සිම්පල් ඩිසයින් එකක් තමයි මම කරගන්නේ. මේක කරන්න ඇත්තටම මට පැයක් විතර පුංචි කාලයක් තමයි ගියේ. ඔයාලා ඔසරියක් අඳිනවා නම් ඔයාලා ඉතින් පොටටයි ඉස්සරහටයි දෙකටම කරගන්න වෙනවා ඩිසයින් එකක්. හැබැයි මම කරන්නේ සාරියකට. ඒ නිසා මේ වගේ සිම්පල් ඩිසයින් එකක් තමයි මම කරගන්න යන්නේ. ඔන්න ඉතින් මේ විදිහට තමයි මගේ ඩිසයින් එක කපා ගත්තාම තියෙන්නේ. මට හිතුණා මේ ඩිසයින් එක ටිකක් පාළුයි කියලා. ඒ නිසා මම ඒ ඩිසයින් එක මැදින් තව රතු පාට රෙද්දකින් ඩිසයින් එකක් දාගන්න පේපර් ස්ටිෆ් එකක් අලවපු රතු පාට රෙද්දක මේ වගේ පුංචි ඩිසයින් එකක් ආයෙත් කොපි කරලා කපා ගන්නවා. මෙන්න මේක තමයි මම සාරියට දාන්න හිතගෙන ඩිසයින් එක. මම මුලින්ම රතු පාට රෙදි කොටස මගේ කෙම්ෆික්ස් ගම් එක ගාලා කහ පාට රෙදි කොටසට මේ විදිහට අලව ගන්නවා.
ඊට පස්සේ සම්පූර්ණ කහපාට කොටස මම මේ විදිහට ගම් ගාලා මගේ සාරියේ මේ ඩිසයින් එක එන්න ඕන තැනට මේ විදිහට අලව ගන්නවා. මෙහෙම අලව ගති තමයි අපිට ස්ටිෆ් එක ගොඩක් වැදගත් වෙන්නේ. ස්ටිෆ් එක නිසා අපේ මේ ඩිසයින් එක ටිකක් ඝනකම් වෙනවා. එතකොට මහනකොට රෙද්ද ඇකිලෙන්නේ නැහැ. ඒ වගේම අපි මේකට රෙදි අලවන ගම් එකක් පාවිච්චි කරන්නේත් නැහැ. මොකද ඉතින් අපි මේක මහන නිසා ගම් එකෙන් නෙමෙයි ගොඩක් දුරට මේ ඩිසයින් එක අපේ රෙද්දට අල්ලලා තියෙන්නේ. මේ සික්සැක් මැෂින් එක නම් දැන් අවුරුදු 25ක් විතර පරණයි. මේක මගේ අම්මා තමයි මට මේ මැෂින් එක දුන්නේ. මම කාලයක් පැච්ච් සාරි බිස්නස් එකක් කරා. ඒ නිසා ඒක ලේසියෙන් මම මේකට මෝටර් එකක් සෙට් කරන් ඉන්නේ. මොකද නැත්තම් පැච්ච් කරනකොට පාගන්න ගොඩක් අමාරුයි. මේ මෝටර් එක ඒ දවස්වල නමුනේ රුපියල් 6000ක්. හැබැයි ඉතින් ඔයාලා ඉඳලා හිටලා නම් පැච්ච් එකක් කරන්න ඕනට මේක පාගලා වුණත් පැච්ච් එකක් කරගන්න පුළුවන්. මම පැච් වර්ක් එක කරගන්න මෙන්න මෙතන තියෙනවානේ අපේ සික්සැග් එකේ පළල කොච්චරක් වෙනස් කරගන්න පුළුවන්ද කියලා. ඒකේ මේ තුන්වෙනියට තියෙන පළලට තමයි මම මේක ඇඩ්ජස්ට් කරගන්නේ මගේ පැච් වර්ක් එක කරගන්න. ඒ වගේම නූල අතර දුර මම මෙන්න මේ විදිහට එකට යනකම් අඩු කරගන්නවා. මේ ප්‍රමාණ වලින් තමයි මම මගේ පැච් වර්ක් එකට සික්සැග් එක කරගන්නේ. මුලින්ම ඉතින් මම බොබින් එකට නූල් ඔතා ගත්තා. ඊට පස්සේ මම මගේ සාරියම මහන්න කලින් මේ වගේ රෙදි කෑල්ලක් අරගෙන මගේ සික්සැග් එක ප්‍රමාණයෙන් ඇතිද කියලා බලාගත්තා. එතකොට මේ සික්සැග් මැස්මෙන් තමයි අපේ පැච් වර්ක් එක සාරියට සම්බන්ධ කරන්නේ. ඔයාලා මේකෙදී සික්සැග් එකේ එක පැත්තක් අපේ ඩිසයින් එකටත් අනිත් පැත්ත අපේ සාරියටත් අහු වෙන විදිහට තමයි සික්සැග් එක කරගන්න ඕනේ. එතකොට අපේ ඩිසයින් එක කරලා තියෙන මේ රෙද්දේ නූල් ඇදෙන්නේ නැහැ. මුලින්ම ඇතුලේ තියෙන රතු පාට මොස්තරේ සික්සැග් කරගෙන මම ඊට පස්සේ මේ කහ පාට රෙද්ද තමයි සික්සැග් කරගන්නේ. ඔන්න ඉතින් මම මගේ සිම්පල් ඩිසයින් එක සාරියට තියලා මහගෙන ඉවරයි. මම මුළු සාරියටම කරන්නේ මේ ඩිසයින් එක විතරයි. ඒ කියන්නේ මම මෙන්න මේ විදිහට සාරිය ඉස්සරහා පොළට තමයි මේ ඩිසයින් එක කරගත්තේ. ඉතින් අඩු වියදමකින් ගෙදරදීම මම පැච් එකක් කරගත්තේ මේ විදිහට. ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් මම subscribe කරන්න.